අවාසනාවන්ත විදිහට අපේ ලෙජන්ඩ්ස් වැඩ සෙමිෆයිනල් වලින් නවතින්න සිද්ධ වුණා. ඒ කොදෙව්වන්ට තියුණු තරගයක් දීලා ලකුණු 6කින් පරාද වුණ නිසා. ඉතින් ඒකත් එක්ක මේ පාර රෝඩ් සේෆ්ටි ෆයිනල් එක ඉන්දියාව සහ කොදෙව්ව අතර පැවැත්වෙනවා. මොනවා වුණත් අපිට මේ පරාජය අපේ නැෂනල් ටීම් එක පෙරදුනාට වඩා දුකක් ගෙනාවා. මට සංගා මේ විදිහට දුකින් ඉද්දි මතක් වුණේ 2012 T20 World Cup ෆයිනල් එක. ඒකෙදිත් කැප්ටන් සංගා. ඒකෙදිත් අපි මූලික වටේදී කොදෙව්ව පැරැද්දුවා. ඒත් අවාසනාවන්ත විදිහට ෆයිනල් එක ලංකාවේදීම පරදින්න සිද්ධ වුණා. ඊයේත් ඒ වගේ සෑහෙන දුක හිතුණ දවසක්. සංග ගොඩක් වෙලාවට ආයේ ලෙජන්ඩ් තරගාවලියකට එන එකක් නැති වෙයි. එහෙම බැලුවම ආයේ අපිට සංගව ලංකාව වෙනුවෙන් ගහනවා බලන්න බැරි වෙයි. ඉතින් සංගා ක්‍රිකට් වලින් ලබා ගන්න පුළුවන් හැමදේම ලබා ගත්තට පස්සෙත් තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන්කම තියෙද්දි ඕනේ තරම් සල්ලි තියෙද්දි මේ විදිහට ආයෙම ප්‍රැක්ටිස් කරලා කලින් තිබ්බ දිනන්නම ඕනේ කියන මොරාල් එකත් එක්ක සෙල්ලම් කරලා පෙන්නුවට ගොඩක් ස්තුතියි. ඔයා අපිට මීට අවුරුදු 10කට 15කට කලින් ඒ අතීතය මතක් කරලා දුන්නා. අන්තිම වෙනකන් අතාරින්න නැතුව දිනන්නම සෙල්ලම් කරපු විදිහ විකට් එකෙන් පිටිපස්සේ ඉඳන් ඒ දාපු වැඩ පට්ටම ලස්සන කවර් ඩ්‍රයිව් එක එංගලන්ඩ් මැච් එකේදී දාපු සෙන්චරිය මේ හැම එකකින්ම අපිට අතීත නොස්ටැල්ජියා මතක් කරලා දුන්නා. ඉතින් මේ හැම දෙයකටම ආයමත් ස්තුතියි සංගා. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් පොසිටිව් සිලෝන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.